ඇයි දන්නවද සෝල්ජර් බෝයි සුප් කිලින් වෛරස් එකට මැරුන්නේ නැත්තේ කියලා? ඒකට හේතුව වෙන්නේ V1 ෆෝමියුලා එක. V1 ෆෝමියුලා එක තමයි ෆ්‍රෙඩරික් ෆෝඩ්ගේ පළවෙනි සක්සස්ෆුල් වර්ෂන් එක. ඒක තමයි ෆස්ට් ජෙනරේෂන් ඔෆ් සූප්ස්ලා සුපර් සෝල්ජර්ස් එක හැදුවේ. ඒක හැබැයි හරිම අන්ස්ටේබල්. ඒක අන්ස්ටේබල් වුණාට ඒකෙන් සක්සස්ෆුලි සූප්ලා වුණ කට්ටියට ස්පෙෂල් ඇබිලිටිස් හම්බුණා. ඒකත් තමයි බයොලොජිකල් ඉමෝටැලිටි. ඒ කියන්නේ ඒ කට්ටිය වයසට යන්නේ නැහැ. දැන් හිතන්නකෝ සෝල්ජර් බෝයි, ස්ටෝම් ෆ්‍රන්ට් ගත්තොත් ගොඩොල්කින්. ඒ කට්ටියගේ ඇඟේ තියෙන V1 ෆෝමියුලා එක. ඒකින්ද ඒ කට්ටිය වයසට යන්නේ නැහැ. වයසට යන්නේ නැහැ කියන්නේ හිතුවොත් දැන් ඒ කට්ටිය ඉන්නේ ඒ කට්ටියගේ 20s 30s වල දිගටම ඉන්නවා. ඒ කියන්නේ ඒ කට්ටිය පොඩ්ඩක්වත් වයසට යන්නේ නැහැ. දැනට ඒකේ ලිමිටේෂන් යන්නේ නැහැ. සිස්ටර් සේජ් කිව්ව විදිහට ඒකින්ද තමයි සෝල්ජර් බෝයි සුප් කිලින් වෛරස් එකට මේ වුනේ නැත්තේ. ඒ කියන්නේ එයා බේසිකලි ඉමෝටල් හින්දා අර සුප් කිලින් වෛරස් එක යාට ඉෆෙක්ට් උන්නේ නැහැ.